ඇඟට හරින සයිස් එක ඇඳුමක් තෝරලා දෙන්න කිව්වෙන්ද හරින සයිස් එක ඇඳුමක් තෝරලා දුන්නා. මොකද මේක සයිස් එක? මොකද්ද කියනවා බලන්න. මට එපා. මන්නේ තේරුවේ ඕක එක්සල්. මං එච්චර තඩිය කියද්ද? අලියෙක් වගේ පේනවද මොකද මචර? නෑ ඉතින් ඇගේ හැටියට ඇඳුමක් තෝරන්නේ. එක්සල් නැතුව මීඩියම් එකක් කරන් දෙන්නද කියන්නේ. මං අදින් නෑ මීඩියම්. ඒකනේ මම තමුසේ එක්සල් එක තෝරලා දුන්නේ පිස්සු ගෑනියෙක් තමුසා. එක්සල් අදින්න මමට පේන මං එච්චර මහතයි කියනද? නෑ මේ ඒ කියන්නේ මං කැට්ටුයි ගෑනියා. පිස්සුද කෙට්ටු නෑ. ඒ කියන්නේ මං මහතයි. නෑ. හරියට කියන්න මං කැට්ටුද මහතද? කොල්ලම ජීතයි කොල්ලානාටයි. හරියට කියනවා මං කැට්ටුද මහතද කියලා? නෑ. ඔය කෙට්ටුත් නෑ. මාතත් ඔය නියම ගානට ඉන්නවා. හරියට නිකන් සීගිරි කාස්බ් කාලේට සීගිරි ලල්ලා. නෙවෙයි සීගිරි ලල්ලාට බම්බු 60ක් කාලා. ඒ කියන්නේ තමුසේ හැම ගෑණියෙක්ම එක දිහා මෙහෙම බලනවා. නෑ ගෑණිය නෑ. උඩට වැඩි දෙන්න. උඩට වැඩි. මෙන්න මෙතන තරගෙන එක්සල් මීඩියම් බෑනම් ස්මෝල් එකක් කරගෙන මේ කතාව මෙතනින් නතර දානවා. මං ඔය සයිස් තුනෙන් එකක් අතරින් නෑ ඔය. එහෙනම් ගෑණිය මොකද තමුසේ අඳින සයිස් එක? මං අදින්නේ එක්ස්ට්‍රා ස්මෝල් ඔය. කුල්ල කුජීතයි කොල්ලනාතයි මචං. ගෑනු කවුද තුන්ගේ සයිස් එක නුන් තෝරන්නේ. උඹෙන් හිතන් ඉන්න සයිස් එක තමයි නුන් තෝරන්නේ. මේක නිවුටන්ගේ අම්මට අප්පට තියා හතරම උත්තර වෙනස් කරන්න බැරි නියතයක්. හරි. එහෙනම් ඔයාලට මේකේ පානේ. ඔයාලට මේක ගොඩක් ලොකුයිනේ. කෙලින්ඩේට් කියන්න එපා කලින්. මෙතකොට වත් වතුරින් මාස් වතුරින්. හරි. එහෙනම් අපි යමු. ඔයාලට එක්ස්ට්‍රා ස්මෝල් එක කරන් දෙන්න. තමුසේ තෝරලා දුන්නේ කේ මේ එක්සල් එකම ගන්නන් ඉන්නේ නැත්නම් තමුසේ පවුනේ.